අද ඉතින් මේ සතියාන්තයේ ගත වෙන මේ නිවිහැනහිල්ලේ ගෙවන දවසේ ඉතින් නිරාගමික සහජීවනය සංහිඳියාව සංකේතවත් කරමින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒක හැමෝටම නිදහසේ භුක්ති විඳින්න පුළුවන් කියන එක තමයි මහරජතුමාගේ දැනුවත් කිරීම වෙන්නේ. ඉතින් මොකද මේක මෙහෙම ප්‍රකාශයට පත් කරන්න අවස්ථාවක් නැහැ. මොකද මේක මේ වෙනකොට මේ සියලු දෙනාම මං හිතන්නේ දන්න දෙයක්. ඉතින් මේක මෙහෙමයි කියලා ඉතින් ගිල්ලෙන් එන පැහැදිලි කරන්න කිසිම අවස්ථාවක් නැහැ කියන එක තමයි මේ මහරජතුමාගේ අදහස. ඉතින් මේ වෙලාවේ නොකියවම් බැරි යුතු දෙයක් තමයි ඉතින් මොකක්ද අපි මතක් කරනවා මොකක්ද නෙළුම් මල් 7ක් පිපුණා. ඒ 7 වෙනි මල ගාවට ගිහිල්ලා 7 වෙනි මලේ ඉඳගෙන යම් ප්‍රකාශයක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ සිදු කරු ප්‍රකාශයෙන් පස්සේ තමයි මං හිතන්නේ අර කාරණාවන් තුන ඉස්මතු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මහරජතුමාගේ මේ මතකයේ මේ වෙලාවේ මේ නිතැතිම්ම පත්වන දේ. මොකද මේ පළවෙනි එක තමයි මේ රාගය ඇවිල්ලා ටක් ගාලා අහනවා අපි තෙල් ටිකක් ගහන්න කොහේ හරි යන් ෂෙඩ් එකකට හරි. ඉතින් තෙල් තියෙන තැනක් හොයාගෙන යන්න බෑ. නැත්තම් ඉතින් ඒක මෙයා කරගන්න විදිහක් නැහැනේ. ඒ පාර මේ ටක් ගාලා ඊළඟට කියනවා දේශය ඇවිල්ලා අහනවා අපි කොහෙටද යන්නේ යන්න ඕන තැනක්. ඉතින් එක් තැන් වල ෂෙඩ් තියෙනවා. ඉතින් ওই ෂෙඩ් හොයාගෙන යනවා නම්මනම්. ওই විදිහට ගිහිල්ලා බලද්දි මේ මෝහය මෝහය ඇවිල්ලා අහනවා ටක් ගාලා මේ ඉතින් ගණන් ඉලව්ව හැම කොහොමද එක වර්ගයේ ඒවා තියෙනවා. ඉතින් එක ගණන් ඒ කියන්නේ මේවා එක ගණන්නේ මේ අර තියෙනවනේ එක ඉන්ධන වර්ගවල එක ප්‍රයිස් තමයි යන්නේ. ඉතින් ඕක මත ඇති වෙච්ච ගැටලුවක් වෙන්න ඇති කියන එක තමයි මේ ඉතින් මේ වෙලාවේ මේ මතකයට ඇවිත් තිබ්බේ එතුමාට. මොකද මේ ඉතින් මහරජතුමාලා මේ දවස්වල විශාල රාජකාරී වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ. ඉතින් හිර වෙලාවමත් නෙමෙයි. ඉතින් මොකද ඒක හිර වුණා නම් මේ විදිහට කතා කරගන්න දෙයක් නැහැ නේ. මොකද එනම් මොකක් හරි කටවැල් හරි දාලා හරි මොකක් හරි එහෙම කට වහලා හරි මොකක් හරි එහෙම එකක් තියෙනවා. දැන් එහෙම එකක් මෙතන සිද්ධ වෙලා නැහැ කියන එක මේ වගේ උතුම් දිනයක පැහැදිලි වෙනවා කියන්නේ. ඉතින් ඒක කොච්චර දුරට හොඳයිද කියලා මේ තීරණය කරන එක මේ අසා සිටින ඔබ සමගයේ මේ මොකක්ද ඒකට කියන්නේ අර මේ නිරාගමික සංහිඳියාව සහ සහජීවනය ඉස්මතු කර ගැනීම පිණිස මේ ඉවහල් වෙයි කියන එක තමයි මහරජතුමාගේ ඇත්තටම මේ වෙලාවේ මේ ඇවිත් තියෙන දේ. ඉතින් ඕක තමයි මේ හරි